උම්බල කඩ එහෙම දාලා ලස්සන කොළ පාටකට මොනාද මේ හදන්නේ? කාලා තියෙන අය නම් මේක ඉක්මනින්ම අඳුනගනි. අපි අද හදන්න යන්නේ පොල් මැල්ලුම්. මේ අපේ ගෙදර හදන විදිය. අපිට ඕන වෙනවා කරපිංච ටිකක් වැඩිපුර ඕන වෙනවා. ඒ වගේම රතු ලූණු, සුදු ලූණු, කුරුඳු පොත්තක්, ඒ වගේම අමු මිරිස් නැත්නම් කොච්චි නැත්නම් අමු මිරිස්. ඉතින් මං කොච්චි දාගන්නේ ටිකක් සැරක් තියෙන්න ඕන නිසා මුලින්ම අපි මේ ඔක්කොම ටික හොඳින් ගලේ හරි එහෙම නැත්නම් ඔයාලඟ බ්ලෙන්ඩර් එකක් නම් තියෙන්නේ කොහොම හරි මේ ටික ඔක්කොම අඹර ගන්න ඕනේ. හැබැයි ගලේ අඹරලා කන තරම් රසක් මම දන්නේ නෑ බ්ලෙන්ඩර් එකේ අඹරුවතින් ඒ විදිහ කියන්න. මොකද ඇඹරුම් ගලේ මේක අඹරනකොට මේ ඔක්කොම ටික හොඳට ඇඹරිලා හොඳ තික් පේස්ට් එකක් විදියට තමයි හැදෙන්නේ. ඉතින් කරපිංචා ඒ වගේම සුදු ලූණු රතු ලූණු කියන්නේ අපේ ශරීරයට ගොඩාක් ගුණදායී කෑම. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි අපේ මේ පොල් මැල්ලුම හැදෙන්නේ. එන්නකෝ අපි බලමු ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. ඔයාලා පොල් මැල්ලුම් අඹර ගනිද්දී මේකට ලුණුත් එකතු කරන්න ගම්මිරිස් ඇට තියෙනවා නම් ඒකත් එකතු කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මං ගාව අද ගම්මිරිස් කුඩු තිබුණ නිසා මම මෙතනදී එකතු කරගත්තේ නැහැ. හැබැයි ලුණු නම් මට දාන්න ඇත්තටම අමතක වුණා. ඔන්න දැන් අපේ පොල් මැල්ලුමට අවශ්‍ය කරන පේස්ට් එක හැදිලා තියෙන්නේ. තව ටිකක් මේක ඇඹරෙන්න ඕනේ. එතකොට තමයි මේකේ හරි පදම එන්නේ. බලන්නකෝ කොළ පාටට මේ කරපිංචවල තියෙන යුෂ එහෙම දැන් හොඳට ඇවිත් තියෙන්නේ. මොකද රතු ලුණුත් අපි දාලා තියෙන නිසා මෙන්න මේ වෙලාවේ මේකෙන් පුදුම සුවඳක් එනවා. අපිට තව මේකට එකතු කරන්න ಜಾති කීපයක් තියෙනවා. බලමුකෝ අපි ඉස්සරහට. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අපි කෑම මොනවා හරි හදද්දී ඒ කෑම එක හැදෙන්න ඕන මෙන්න මෙහෙමයි කියලා නියමයක් නැහැ. එක එක්කෙනාට ආවේනික විදියට එක එක්කෙනාට හිතන විදියට සහ එයාලගේ අත්දැකීම් එක්ක තමයි ඕනම කෑමක් හැදෙන්නේ. ඉතින් සමහර දෙනෙක් මේ පොල් මැල්ලුම මං හදන විදියට හදන්න නැති වෙන්න පුළුවන්. ඒත් මේක තමයි මං කාපු රහම පොල් මැල්ලුම. දැන් අපි මේ අඹරගත්තු එකට කහ ටිකක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම 3-5 තේ හැඳි භාගයක් විතර එකතු කරලා ආයෙත් හොඳට අඹර ගන්න ඕනේ. ඔයාට මේක වංගෙඩියක උනත් කොටලා හදාගන්න පුළුවන්. බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් ඒකෙත් හදාගන්න පුළුවන්. හැබැයි මේ තරම් හොඳට එයිද කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් අපේ පේස්ට් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ටික ඔක්කොම එකතු කරලා දැන් ගලේ අඹරන කෙනෙක්ට නම් ගලේ ඉතුරු වෙලා තියෙන ටිකටත් පොල් ටිකක් දාලා අඹර ගන්න පුළුවන්. වංගෙඩියක උනත් වංගෙඩිය අර ඉතුරු වෙලා තියෙන ටිකටම පොල් ටික දාලා කොටා ගන්න පුළුවන්. ඒත් අපි මේක නවත්තන්නේ නැහැ. ඊට පස්සේ ගල සෝදලා ඉවර වෙලා ඒ ගන්න වතුර ටිකත් අපිට අවශ්‍ය වෙනවා ඉස්සරහදී මේ පොල් මැල්ලුම් එකට පාවිච්චි කරන්න. වංගෙඩියක ඔයා හදනවා නම් වංගෙඩිය සෝදලා ඒ වතුර ටික තියාගන්න. ඔයාට ඒක ඉස්සරහට ඕන වෙයි. ඔන්න දැන් අපේ පොල් මැල්ලුමට අවශ්‍ය පේස්ට් එක පොල් ටිකට දාලා අපි වෙනම පොල් ටිකක් අරගෙන ගලේ දාලා මේ අඹර ගන්න තමයි හදන්නේ. ගලේ දාලා මෙන්න මේ විදිහට අඹර ගන්න එකෙන් පොල් වල තියෙන කිරි ගතිය ඒ වගේම පොල් කෑලි ටිකක් ලොකුයි නම් ඒක හරි අවශ්‍ය ප්‍රමාණයට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ අඹර ගත්තම. දැන් ඔන්න හරි අපි අඹර ගත්ත පොල් ටිකත් අපේ මේ මිශ්‍රණයට දාලා හොඳට අතින් පොඩි කරලා කලවම් කරගන්න ඕනේ. මේක අපේ ගෙදර කන දෙයක් නිසා මම අතින්ම කලවම් කරගත්තා. මොකද මේක හැඳි පාවිච්චි කළා නම් කරන්න බෑ. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඔයා අඹරනකොට ගම්මිරිස් ඇට පාවිච්චි කළේ නැත්තම්. ඊට පස්සේ අපි මැටි ඇතිලියක් අරගෙන මෙන්න මේ අපේ හදාගත්ත පොල් ටික මේ ඇතිලියට දාගන්න ඕනේ. දැන් තමයි අපි අර වතුර ටික පාවිච්චි කරන්නේ. මම ඔයාලට කිව්වේ ගල හොදලා හරි වංගෙඩිය හොදලා හරි ඒ වතුර ටික තියාගන්න කියලා. ඒ වගේම රම්පේ කොලයක් ඒ වගේම පොඩි ගොරක කෑල්ලක් අපි මේකට දාගන්නවා. මම තක්කාලිත් දාගත්තා. ඒක අත්‍යවශ්‍ය නැහැ. තක්කාලිත් ඔයා කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා නිර්මාංශික කෙනෙක් නම් උඹලකට දාගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා හොඳට මොනවාද මස් මාළු කන කෙනෙක් නම් කරවල කට්ටක් ඒ වගේම උඹල කඩ කෑල්ලක් එහෙම නැත්නම් මේකට හොඳම දේ තමයි කූනිස්සෝ.
මට අද කූනිස්ස නැති නිසා මං උඹල කඩයි ගෙදර තිබුණු කරවල කටු කෑල්ලකුයි දාලා තමයි අද මගේ පොල් මැල්ලුම හදාගත්තේ. මේක එක එක ක්‍රමයට හදාගන්න පුළුවන්. මේක ටිකක් වේලුණු ගතියට ගන්න ඕනේ නම් මේක ටිකක් හොඳට හිඳෙනකන් ඉන්න ඕනේ. හැබැයි ඔයාලට එහෙම අවශ්‍ය නැත්නම් ටිකක් වතුර ඉතුරු වෙන්න ගන්න. හොදි වගේ ප්‍රමාණයට එන්න. ඔන්න ඉතින් මම අද පොල් මැල්ලුන් එක්ක ඉඳියප්ප තමයි කන්නේ. ඉතින් මේක මාරම රසයි. ඔයා try කරලා බලලා පස්සේ මට ස්තුති කරන්න. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් J&J's Journey මම අතට ගිහින් එන්නම්.